ප්‍රසම්පාදන කමිටු, ලන්සු වැගීමේ කමිටු සහ බාර ගැනීමේ කමිටු සමාජිකයින්ට, කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වන අනිකුත් නිලධාරීන්ට ගෙවීම. කමිටු සමාජිකයන් සහ නිලධාරීන් සඳහා ගෙවීම. ප්‍රසම්පාදන කමිටු, ලන්සු වැගීමේ කමිටු, බාර ගැනීමේ කමිටු සමාජිකයින්ට, විකල්ප සමාජිකයින්ට, කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ ප්‍රසම්පාදන කටයුතු වලට සහාය වන අනිකුත් නිලධාරීන්ට එවැනි කමිටු රැස්වීම වලට සහභාගී වීම සඳහා ගෙවීම් කළ යුතුය. කෙසේ වෙතත් ඍජු කොන්ත්‍රාත්තු හෝ වෙළඳපොළ මිල සැලැහුම් ක්‍රියාපටිපාටිවලට අනුකූලව ප්‍රසම්පාදන සිදු කරන විට මෙම ගෙවීම් ක්‍රමය අදාළ නොවන අතර කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතුය. රැස්වීමට සහභාගීවීම සඳහා ගෙවීම් සාමාජිකයන්ට සිදු කරනු ලබන්නේ ඔවුන් රැස්වීමට සහභාගී ඇත්නම් පමණි. ස්ථීර සාමාජිකයෙකු වෙනුවට විකල්ප සාමාජිකයෙකු එවැනි රැස්වීමට සහභාගී වී ඇත්නම් එම සාමාජිකයා සහභාගී වූ රැස්වීම් ගන්නට සමානුපාතිකව ගෙවීම් ලබා ගැනීමට විකල්ප සාමාජිකයාට හිමිකම් ඇත. සාමාජිකයෙකු රැස්වීමකට සහභාගී නොවීමේ පළමු අවස්ථාවේදී සහභාගීවීමට විකල්ප සාමාජිකයෙකු සඳහා විධිවිධාන සලසා තිබේ නම් නිර්දේශිත ගෙවීම 40%කින් අඩු කරනු ලැබේ. විකල්ප සාමාජිකයෙකු සහභාගීවීම සඳහා විධිවිධාන සලසා නොමැතිව සාමාජිකයෙකු දෙවන වරට සහභාගී නොවන්නේ නම් එම ගෙවීම සිදු නොකෙරේ. සහභාගී නොවූ සාමාජිකයාට කිසිදු ගෙවීමක් නොලැබෙන අතර එවැනි සිදුවීමක් වහාම ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හෝ ගණන් දීමේ නිලධාරී වෙත දැනුම් දිය යුතුය. මෙම ගෙවීම් ක්‍රමය අදාළ වන්නේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2කට නොවැඩි ප්‍රසම්පාදන සඳහා පමණි. කෙසේ වෙතත් ප්‍රසම්පාදන අස්තිත්වයන් විසින් ප්‍රසම්පාදන කමිටු සහ ලන්සු වැගීමේ කමිටු සඳහා බාහිර සමාජිකයෙකුගේ සහාය ලබා ගන්නේ නම් ප්‍රසම්පාදනයේ ස්වභාවය සහ සංකීර්ණත්වය සලකා බලා වෙළඳපොළ මිල සැලැහුම් ක්‍රියාපටිපාටි වලදී පවා එවැනි නිලධාරියෙකුට සාධාරණ මුදලක් ගෙවිය හැකියි. එවැනි ගෙවීමක් ලන්සු වැගීම් කමිටුහි ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන අතර සුදුසු පරිදි ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 20/24 දෙවන පරිච්ඡේදයේ ඇනෙක්ෂ 8 සහ 9 දක්වා ඇති ගෙවීම් ප්‍රමාණ ඉක්මවිය යුතු නොවේ. සමාජිකයින්ට රැස්වීම් වලින් පිටත සහ සමාජිකින් සාමාන්‍ය නිත්‍යානුකූල වැඩ කරන වේලාවෙන් පිටතදී ප්‍රසම්පාදනයට අදාළ ලේඛන පරීක්ෂා කිරීමට හෝ වෙනත් ඕනෑම කාර්යයක් කිරීමට හැකියි. කෙසේ වෙතත් සලකා බලමින් පවතින ප්‍රසම්පාදන සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීමට සහ එකඟ වීමට සමාජිකයින් අවම වශයෙන් දෙවරක්වත් රැස්විය හැකි අතර එවැනි රැස්වීම් සාමාන්‍ය වැඩ කරන වේලාවෙන් පිටතද පැවැත්විය හැකියි. රාජ්‍ය නිලධාරියෙකුට ඕනෑම මුල්‍ය වර්ෂයකදී ප්‍රසම්පාදනවල සහභාගී වීම සඳහා ගෙවීමක් ලැබීමට හිමිකම් ඇති මුළු මුදල එම නිලධාරියාගේ සමස්ත වාර්ෂික මූලික වැටු ඉක්මවිය යුතු නොවේ. අවසාන ලන්සු වැගීම් කමිටු වාර්තාව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ස්ථීර නිර්දේශයක් සහිතව නිකුත් කිරීමෙන් පසුව ලන්සු වැගීම් කමිටු වෙත ඔවුන්ට අදාළ ගෙවීමෙන් 70% ගෙවිය හැකි අතර ඉතිරි මුදල කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් පසුව ගෙවනු ලැබේ. මෙම අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම සඳහා පහත ක්‍රමය අනුගමනය කළ යුතුය. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සේවය කිරීම සඳහා ගෙවීම් ලෙස ඔහු හෝ ඇය සේවය කරන ආයතනයෙන් හෝ වෙනත් බාහිර ආයතනයකින් ඉහත සඳහන් කළ ක්‍රමවේදයට අනුව නිලධාරීන් විසින් ලබාගත යුතුය. B. ඕනෑම වර්ෂයක් අවසානයේ එවැනි ලැබුණු ගෙවීම් වල එකතුව අදාළ වර්ෂය සඳහා නිලධාරියාගේ සමස්ත වාර්ෂික මූලික වැටුප ඉක්මවන්නේ නම් නිලධාරියා නිතිපතා සේවය කරන ආයතනයට අතිරික්ත මුදල ආපසු ගෙවිය යුතුය. C. මෙම ගෙවීම් ක්‍රමය පහත පරිදි වේ. ප්‍රසම්පාදන කාලසටහන තුළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ විට ගෙවීමෙන් 100%ක් ලබාගත හැක. ප්‍රසම්පාදන කාලසටහනට පිටත කොන්ත්‍රාත්තුව ප්‍රදාන කළ විට ලබාගත හැකි 50%ක ගෙවීමක් පමණි. ගෙවීම් සඳහා ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 20/24 දෙවන පරිච්ඡේදයේ ඇනෙක්ෂ 8, 9 සහ 10 බලන්න. D. ප්‍රසම්පාදන කමිටු සහ ලන්සු වැගීම් කමිටු හට ඔවුන්ගේ පාලනයට ඔබ්බෙහි ඇති හේතුන් මත අදාළ කාර්ය කිරීමට නොහැකි වූ අවස්ථාවන්හිදී කමිටුවේ සමාජිකයින් අදාළ කාර්ය සඳහා සැලකිය යුතු කාලයක් ගත කර ඇත්නම් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී සහ ගණන් දීමේ නිලධාරී විසින් සාධාරණ ගෙවීමක් අනුමත කළ හැක. E. ප්‍රසම්පාදන කමිටු සහ ලන්සු වැගීම් කමිටු සාර්ථකව කාර්ය සම්පූර්ණ කළ පසු
කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර නොමැතිවුවද සාමාජිකයින්ට ගෙවීම් ලැබීමට හිමිකම් ඇත. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් පසු ප්‍රසම්පාදන කමිටු සහ ලන්සුවගේම් කමිටු හට එම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවන්හිදී අදාළ සාමාජිකයින්ට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහ ගණන්දීමේ නිලධාරී විසින් අනුමත කරන ලද සාධාරණ ගෙවීමක් කළ යුතුය.